හයි ළමයි කොහොමද? හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම අරන් ආවේ පුත් ගැන වීඩියෝ එකක් නෑ නෙමෙයි. මම අද අරගෙන ආවේ මම මේ පාරට සැලරි එකෙන් ගත්ත පොත් ටික විලේ කරන්න. ඕඩර් එක අද තමයි ආවේ. ඉතින් මම හිතුවා වෙනරත් මම ගන්න ඕඩර්ස් ඔක්කොම තනියෙන්ම කඩලා ඉවර වෙලා තනියෙන්ම මේ සතුට විඳිනවානේ. ඉතින් අද මම ඔයගලන්ට එක එක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් අපි මුලින්ම මේක අන්බොක්ස් කරලා බලමු මොනවාද මම මේ පාර ඕඩර් කරේ කියලා. ඕඩර් කරේ මොනවද කියලා ඉතින් මම දන්නවා. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නේ නෑනේ. ඇත්තටම පොත් කියන්නේ අපේ ජීවිතේ අපිට නැතුවම බැරි දෙයක්. මම කියන්නේ හැමෝටම මේ පොත් කියවන්න ආසයිට. දැන් මට වගේ නම් ඉතින් පොතක් කියන්නේ ඉතින් අයිස්ක්‍රීම් එකක් ගන්න දුන්නා වගේ. එහෙම කියන්නේ මම අයිස්ක්‍රීම් වලට ආසයි. ඉතින් මේ පාර මම වෙනදට ඇත්තටම ගෙන්නන්නේ ගොඩක්ම කතා පොත්. මේ කියවන්න ඉතින්. වෙනදට වැඩිපුරම ගෙන්නන්නේ ඉතින් ඇත්තටම නවල්ස් තමයි. හැබැයි මේ පාර මම හිතුවා අපි දැන් වයසයිනේ. ඒ නිසා මේ සයිකොලොජි සම්බන්ධයෙන් පොඩ්ඩක් ගෙන්නන්න ඕනේ පොඩ්ඩක් මානසික වර්ධනයට සහ සමාජ ආශ්‍රය පිළිබඳ ඉගෙන ගන්න වගේ දේවල් වලට මේ එහෙම ටිකුත් මම ගාව තියෙනවා කියලා. මම මේ දවස් පොඩ්ඩක් මොටිවේෂනල් ස්පීක්ස් වගේ වහනවා. ඉතින් ඒ වුණ පොඩ්ඩක් ඔළුවේ තියෙනවා. එහෙනම් ඒ වගේ පොඩ්ඩකුත් ගෙන්නන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් ළමයි මම සාමාන්‍යයෙන් ෂොප් එකකට ගිහිල්ලා පොත් ඕරලා ගන්න නැත්තම් මම පොත් ඕඩර් කරනවා නම් ගොඩක් වෙලාවට මම ඕඩර් කරන්නේ මේ granth.lk එකේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා granth.lk කියලා. ඒතර මේකේ පොත් සිලෙක්ට් කරන්න හරි ලේසි. ඔයාලට කාට් එකක් ඉදලා normal shopping යන විදිහට ඒ විදිහට ලස්සන මේ shop එකට අපිට අවශ්‍ය පොත ඕඩර් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ discount prices උත් තියෙනවා. ඒගොල්ලන්ගේම bundle prices උත් තියෙන සමහර දවස්වලට. ඉතින් ඇත්තටම ලේසි එකකින් සිලෙක්ට් කරගන්න. ඒ නිසා මම ගොඩක් වෙලාවට granth.lk තමයි use කරන්නේ පොත් ඕඩර් කරන්න. ඉතින් මේ පාර මගේ සැලරි එකකින් ගත්ත පොත් සෙට් එක තමයි මේ. අපි බලමු මොනවද මේ පොත් සෙට් එකේ තියෙන්නේ කියලා. මම ඉතින් නවල් පිස්සනේ ඉතින් මුලින්ම ඉතින් මේ උඩම තියෙන්නේ මේ පාර මම මේ සම්භාව්‍ය ගණයේ ලේඛිකාවන්ගේ ලේඛකයන්ගේ පොතුත් මං ගාව තියෙන නිසා මං හිතුවා මේ ඒ ටිකක් තව එකතුවකට එකතු කරගන්න තරංග දිසානායකගේ මේ පොත ඒ වගේම මේ පොත ඊට පස්සේ මේ පොත ඊට පස්සේ මధుර ගිරවල තමයි මං ගාව වලව් කතා සෙට් එකක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් වලව්ව කියලා ඉතින් වලව්වද කතා තියෙන මේ මම හිතන්නේ කතා පොත් 8ක් දුකයිද මාගාව තියෙන මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන් එන්න. ඊට පස්සේ ඊට අමතරව තරංග දිසානායකගේ අනන්ත සක්මන. මේ පොත් ටික මම ගත්තා මට ආසයි තුනයි ඒ ටිකට. තරංග දිසානායක අතරම හොඳ ලේඛිකාවක්. පොඩක් අර සම්භාව්‍ය ගණයේ හිම මම හිතන්නේ සම්මානනීය ලේඛිකාවක්. අර දේවාස්මිකා හිම මම කලින් පාරේ ගන්නවා. මම දේවාස්මිකා කියන්නේ දේවාස්මිකා හිම මේ කවුරු රේස් කරනවනේ මේ වාහනේ මේ වෙලාවේ. දේවාස්ම කන්නේ යාතරන් දිසානායක දේවා හරි ලස්සයි. මම චුට්ටකින් යන්න මේගොල්ලෝ රේස් කරනවා වාහනේ. මේ වැහෙන්නේ නැහැ නේද? හයි එයා ගියා. ඒක මම ආයි පටන්. මේක මේ රුවනිලියන් ගොල්ලගේ මේ සප්ත වර්ණ කියන මේ සප්ත අනිත් පැත්තට වර්ණ මේකට තියෙනවා. මම හිතන්නේ මේ පොත ලස්සන නැති කියලා. මම මෙයාගේ මේ පොත තිබ්බේ නැහැ. ඉතින් මම එකක් කියනවා. මෙයාගේ පොත හරිම ලස්සනයි ළමයි. මම හිතනවා මෙයා ගොඩක් පොත් ලියන්න කලින් මේ පොතට අදාළ ගොඩක් දේවල් පරිශීලනය කරලා ලියනවා ඇති කියලා. මොකද අපිට මෙයාගේ තියෙන තාර්කික විද්‍යාව සම්බන්ධව අධ්‍යයනය කරන දෙන්නෙක්ගේ හරි ඒ අදාළව කාර්යයක් කරන කෙනෙක්ගේ පොත් අදර කතාවක් කරන මොකක් හරි තියෙන්නේ කියලා. එහෙම වුණාම මේ ඇත්තටම මෙයාගේ පොතේ මේ ඒ තාර්කික විද්‍යාව සම්බන්ධ ගොඩාක් කරුණු කාරණා මේ ඇතුළත් වෙනවා. ඉතින් මම හිතනවා මෙයා පොතක් ලියන්න කලින් ගොඩාක් කරුණු කාරණා පරිශීලනය කරනවා ඇති කියලා. ඊට පස්සේ මම අස්ම කරන පොතක් තියෙනවා මේ ඇවිල්ලා යවුන සමීන්ද්‍ර රත්නායකගේ හිතට ටිකයි ආදරේ. ඔයාලා මේ යවුන සමීන්ද්‍ර රත්නායක දන්නේ නැති මතක දන්නේ දෙරණේ කතාවගේ මම නාලිකා ප්‍රොමෝට් කරනවා නෙමෙයි. දෙරණේ කතාවගේ රුකි කියලා. ඒ වගේම තව කතාවක් ගියා නීලනේතු ඔබේ හදවත මගේ කියලා. නීලනේතු ඔබේ හදවත මගේ පොත නම් මම කියවලා තියෙනවා. මම ඒකත් ඒක මට හම්බුන්නේ නැහැ මගේ කලෙක්ෂන් එකට තියාගන්න. රුකි පොතත් මම ගන්න ඕනේ. ඒක ලස්සනයි. පොඩක් බොළඳයි තමයි හැබැයි ෆිල්ම් ටයිප් තමයි. හැබැයි මේ පොත ලස්සනයි ළමයි හැම ලස්සනයි. පොඩි දෝෂයක් සිද්ධ වුණා මේක බලලි වුණාන් පස්සේ මගේ ෆෝන් එකේ මෙමරි ගියා. ඉතින් මම මේ වොෂ් එකකින් දාගෙන රෑස්ටි ඔක්කොම කරගෙන ඉවරලා වුණාව මේ ඉතුරු ටික රිවීව් කරා. ඊට පස්සේ මම කිව්වා සිනාසෙන්න පොඩි හාමුදුරුවෝ කියලා මේ පොත් සෙට් එකක් තිබ්බා. ඒක හොඳයි කියලා හිතුව හින්දා මම ගත්තා. මම මේ පළවෙනි ඕඩරෙම මේ අවුරුද්දේ පොඩ්ඩක් චාටර් කරගෙන තියෙන වැඩි. එකම જાතිය දෙකක් කරා. පෞල් ජීවිතේ අවුල් විසඳාගන්නේ මෙහෙමයි. මම දන්නේ ඇයි මම මේ පොතම දෙපාරක් ඕඩර් කරලා තියෙන්නේ කියලා. අපි පෞල් ජීවිතය අවුල් තියෙන කෙනෙක්ට මේ පොත දෙන්න ප්‍රශ්නයක් නැහැ. තෑගින් තෑග උතුම් තෑගනේ. කවුරු හරි හොඳ පෞල් ජීවිතයක් ගත කරයි මේ කියලා. ඉතින් එහෙම විතරයි. ඉතින් මම ඉතින් හිත හදා ගන්නවා. ඒ වගේම මේක විතරක් නෙමෙයි මට පිණී යන ආකාරයට මේ පොත් දෙකක් ඕඩර් කරලා ජීවිතයට පාඩම් 100ක්. අවුලක් නැහැ. මගේ යාළුවෙක්ට මේක දෙනවා. පාඩම් 100ක් ඉගෙන ගන්න කවුරුත් කවන්න. ඉතින් මොකද තමයි වැරදි වෙනවා. මම පළවෙනි ඕඩරෙන් මේ අවුරුද්දේ හොඳ වැරද්දක් කරලා. මොනවද කරන්නේ? කොහොම තමයි.
ඊට පස්සේ අර මං කිව්වා වගේ සිනසෙන සුදු හාමුදුරුවන්ගේ පොත් එක මේකේ තව පොත් සෙට් එකක් තිබ්බා. මං කියවනේ මම සයිකොලොජි ගැන පොත් මේ අවුරුද්දේ ගත්තා කියලා. ගන්න පටන් ගත්තා කියලා. ඉතින් මේ සයිකොලොජි ගැන තියෙන පොත්, ඒ කියන්නේ අපේ මානසික සුවයට කියවන්න ඕන පොත්. මම මේක කියලා ඉවරලා ඔයගලන්ට මේක කොහොමද කියලා කියනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා වෙන භාෂාවක ඉංග්‍රීසි පරිවර්තනයක්. මේකට ඉංග්‍රීසි පොතක්, ඒක වෙන භාෂාවකට ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරලා තියෙන එකක්. මම මේකත් ගෙනාවා. මේක මොටිවේෂනල් පොතක්. මම මේකත් කියලා කියන්න මේක කොයි වගේද කියලා. ඊට පස්සේ මෙන්න මේක නම් ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බ පොතක්. මේක ගොඩක් ජනප්‍රියයි. මේක ඇවිල්ලා මේ ධනවත් පියා දෙන්න පියා. ඒ කියන්නේ රිච් මෑන් පුවර් මෑන් කියලා තමයි ඉංග්‍රීසි පොත තියෙන්නේ. ඒකේ සිංහල පරිවර්තනය තමයි මම අරගත්තේ. මේකත් මම කියවලා මේ ගැන රිවිව් එකක් අරන් එනවා. මම හිතනවා මේ පොත හොඳයි කියලා. මේක මම මේ දවස්වල මොටිවේෂන් ස්පීක්ස් අහනවා කියලා මම කිව්වේ. ඉතින් මේකේ මොටිවේට් වෙලා ගත්ත පොතක්. ඉතින් මම කොහොමද නවල් පිස්සනේ. නවල් පිස්ස නිසා මේ දුෂ්ටයාගේ ප්‍රේමය ගත්තා. මම දුෂ්ටයාගේ ප්‍රේමී කියලා දුෂ්ටයා කොයි වගේද එයාගේ ප්‍රේමී කොයි වගේද කියලා දෙන්න. ඉතින් ඔහොම තමයි මේ මාසයේ පඩියෙන් මම ඕඩර් කරපු පොත් සෙට් එක තියෙන්නේ. ඉතින් මේ මාසේ පඩියෙන් මම ඕඩර් කරපු පොත් සෙට් එක. ඇත්තට මම මේ වීඩියෝ එක ගන්න දෙවෙනි පාර. මොකද මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් නැති හින්දා මේ කලින් පාර මේ රෙකෝඩ් කරපු කොහොම නැතිලා ගියා. අනේ මන්ද ස්ටෝරේජ් නෑ ඉතින්. කොහොම හරි චුට්ටක් ඉඳලා දාගෙන තමයි මේ ඩිගිට් ටික කරේ මේ කොහොමද ගේන්න ඕනේ නේද? ඔය වීඩියෝ එක කම්ප්ලීට් කරන්න බෑ මම කොහොම හරි. ඉතින් මෙච්චරලා මේ වීඩියෝ බලන් ඉතින් ඔයගොල්ලන්ට thank you so much. ඊළඟ පාරත් ලස්සන පොතක මම එන්නම්. මොකද මගේ ඊළඟ ඕඩරේ එන්නේ ඊළඟ මාසේ මට පඩිය හම්බුණා. මොකද මම එක පඩියෙන් කෝල්රේ ඉදා. නැත්තම් එහෙම මේ මම අසීමිතව පොත් ඕඩර් කරනවා. ඒ හින්දා මම මටම පාලනයක් දාගත්ත මේ අවුරුද්දේ මේ යම්කිසි ගාණක් මම එක මාසෙකට වියදම් කරනවා. සමහර පොත් 10ක් උඩරිම පොත් 10කට යනවා. මේ පාරත් එක මේ පොත් 15ක් විතර වුණා. but it's okay. ඒ ගානේ නතර වෙලා කොහොම හරි මේ මම මගේ පොත් එකතු කරගෙන ඉන්න තත්ත්වයක් යන්න බෑ. ඉතින් කොහොමද මේ ගානේ මේ පාර පේරුණා මම බේරුණා මගේ. ඉතින් ඊළඟ පාරත් මම එන්නම් අලුත් වීඩියෝ එකක් කරගෙන පොත් ගැන. මොකක් හරි පොතක් ගැන රිවිව් එකක් කරගෙන එන්නම්. එතකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලවට ගොඩාක් ස්තුතියි. Thank you so much.